இலங்கை பாராளுமன்றத்திற்கு அருகிலுள்ள ரணவீர நினைவு தூவிக்கு மலரஞ்சலி செலுத்துவதற்காக சென்ற தேசிய சுதந்திர முன்னணியின் தலைவர் விமல் வீரவங்ச உள்ளிட்ட குழுவினருக்கு அஞ்சலி செலுத்த அனுமதி மறுக்கப்பட்டதால் அப்பகுதியில் பரபரப்பு ஏற்பட்டது. விமல் வீரவங்ச உள்ளிட்ட குழுவினர் நேற்று குறித்த பகுதிக்கு சென்றிருந்ததுடன் அவர்களுக்கு ரணவீர நினைவு தூவிக்கு அருகில் சென்று மலரஞ்சலி செலுத்த பாதுகாப்பு படையினரும் போலீசாரும் அனுமதி வழங்கவில்லை. குறித்த பகுதிக்கு சென்று அஞ்சலி செலுத்த நேற்று யாருக்கும் அனுமதி வழங்கப்படவில்லை என்பதுடன் அங்கிருந்த போலீசாருக்கும் விமல் வீரவங்சவின் குழுவினருக்கும் இடையே வாக்குவாதமும் தள்ளுமுள்ளும் ஏற்பட்டு அவ்விடத்தில் பெரும் பதட்டமான சூழ்நிலை உருவானது. சம்பவத்தின் போது அங்கு நின்ற போலீசார் இருவரை கைது செய்து அழைத்துச் செல்ல முற்பட்ட போது விமல் வீரவங்ச கைது செய்யப்பட்டவர்களுடன் தானும் போலீஸ் ஜீப் வண்டியில் ஏறிக்கொண்டதை அடுத்து கைது செய்யப்பட்ட இருவரும் போலீசாரால் உடனடியாக இறக்கிவிடப்பட்டமை குறிப்பிடத்தக்கது. අවසරගත්ත ලියුම් තියෙනවා තේරම මේ අපි ආරක්ෂක මන්ත්‍රයෙන් දරුවත් කරපු ලියුමේ එහෙන් අවසරයක් අවශ්‍ය නැහැ කිව්වා. එහෙන් අවසරයක් ඕනේ නැහැ කිව්වා. මේ තියෙන්නේ ලියුම. මොකද්ද මේ බලු වැඩේ? ඔකට හොඳ නෑ. මොකද්ද මේ බලු වැඩේ? කැඩුමක් නෑනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝගෙන් මේ අපි මල් ටිකක් තියන්නේ මේක බෝම්බ තියන්නේ නෙමෙයි අපි මල් තියන්නේ. අපි ගිය පාරත් ඇවිල්ලා චෙක් කරන්න චෙක් කරලා ඉවරලා ඉන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් එතකොට ඇයි අර ස්මාරකේ මහජන පොදු දේපලක් එක? මේක පොදු ස්ථානයක්. ඕන වෙලාවක මේ ඕන මිනිහෙකුට අවිලා මල් තියන්න පුළුවන් මෙතන. කාගෙවත් අවසර ඕනේ නෑ ඒකට. ඔය රණවිරුවා කියලා කියන්න කටට පණ නැති ජනාධිපතියගේ රූකඩ වෙන්න එපා මේ රටේ පොලිසිය. තමුන්නාන්සලා 500 ගණන් වෙඩි තියලා මැරුවා. ඒ ජීවිත ලේ ටික අරගෙන ගියා කොටි. එහෙ මහ විරුද්ධින සමරනවා. සමූල ඝාතන සතිය. පාරේ යනවා ස්පීකර් බඳගෙන පර්මිට් නැහැ. මැරිච්ච උන්ගේ වර්ණනා කර. මෙතන රණවිරුවා කියන්නේ නැති නපුංසක ජනාධිපති කෙනෙක්ගේ ආණ්ඩුවක් රකින්න ඕන යුනිෆෝම් එක පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරන්න එපා. මේ තරම් මේ රටේ රණවිරුවන්ව තුට්ටු දෙකට දාපු බලු පාලනයක් මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්ණි පාලනයක් මේ රටේ ඡන්ද බලෙන් පත් කරුවත් මනකඳන් ආවේ ගම්වලට මේ මිනිස්සු තමයි ඉස්සරහට තුවාල වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු මේ මිනිස්සුන් තමයි ලොම් කරන්නේ
ඉස්සරහටත් ඔයාලා ඔගොල්ලෝ අයින් වෙන්න මෙතන මල් ටික තියන්න. අපි එතනදී අපි එතනදී අයින් වෙන්න අපිට මෙතන මල් ටික තියන්න දෙන්න. මලක් තියන්න බැරිද? මෙතන බැරියයි. අයින් වෙන්න. ඕගොල්ලෝ වෙනුවෙන් මේ මල් තියන්නේ. අපි වෙනුවෙන් නෙමෙයි. ඔගොල්ලෝ අයින් වෙන්න කරුණාකරලා අපි මෙතනින් තියන්න. ඔතනින් පොඩ්ඩක් අයින් වෙන්න. ඒ ඇයි ඒකද බැරි? අපි දැන් මෙතනට ආපු එකේ ඇයි බැරි? මෙතන මල් ජනාධිපතිගේ ඕඩර් එකක් දෝනේ. මෙතන මල් ටික තියන්න. ඉන්නවා අර පොලිස්පතියෙක්. ඒක හොඳයි. කුඹුරේ ගිහිල්ලා හිටවන්න. මේ සමහර ඔතන මල් ටික තියන්න. අපි එතනදී ඔව් අපි ඔතනින් තිය මේගොල්ලෝ. මේගොල්ලෝගේ කකුල උඩින් තියන්නද කියන්නේ? පොඩ්ඩක් දැන් පොඩ්ඩක් ඕගොල්ලෝ අපිට මේ ටික බිමින් තියනවා. අපි ඉඩ දෙන්නේ ඒකට. මෙතනින් අපිට ඒකට ඉඩ දෙන්න. කරුණාකරලා ඔබතුමා මේ පැත්තට වෙන්න අයිනට වෙන්න. නෑ යන්නේ යන්නේ කිව්වොත් යන්නේ. හැබැයි ජනමේ කිව්වොත් නම් යනවා. ඔයාලා මැරුනේ. ඔයාලා ඉන්නේ මේ රජය ඇත්තටම බංගම වේවා. එහෙම හිතලා කියන්නේ ළඟ වෙන්නේ. වැඩි කාල නෑ ඔකට. ආයස නෑ. මේ පස්සෝ ඉන්නේ. කල් නෑ තව පොය දෙක තුනක් ආයස නෑ. ආයෙ ඔන්නේ. එතන ඔන්නේ.